ආයුබෝවන්. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගර්භණී භාවයට පොදු වුණු ලක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන්. මේ ගැන කතා කරද්දී ඔයාලට විශේෂයෙන් කියන්න ඕන කාරණාවක් තියෙනවා. ගර්භණී භාවයට පොදු වුණු ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයාට සහ ගර්භණී භාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ට ගර්භණී වෙලා සති 1-2 අතර කාලේ ඉඳලා ගර්භණී භාවයේ තුල ගර්භණී භාවයේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. තවත් සමහර කාන්තාවන්ට ගර්භණී වෙලා දරු ප්‍රසූතිය සිදුවන තෙක්ම ගර්භණී භාවයේ ලක්ෂණ කිසිවක් ඇති නොවෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ගර්භණී භාවයට පොදු වුණු ලක්ෂණ කිහිපයක් සම්බන්ධයෙන්. අපේ channel එක වැදගත් කියලා හිතනවා නම් Infinity Mind channel එක subscribe කරලා අපිට like කරලා අපිව share කරලා අපිට උදව් කරන්න. ඉතින් අපි බලමු ගර්භණී භාවයට පොදු වුණු ලක්ෂණ මොනවද කියලා. ඔසප් වීම නතර වීම, උදෑසන වමනය සහ ඔක්කාරය, නිතර නිතර මුත්‍රා පිටවීම, පියවර වල ඇතිවන වෙනස්කම්, ආහාර අරුචිය හෝ සංවේදීතාව, තෙහෙට්ටුව දැනීම, මනෝභාවයේ වෙනස්කම් මේ වගේ තත්ත්ව ගර්භණී භාවයේදී කාන්තාවකට ඇති වෙන්න පුළුවන් පොදු ලක්ෂණ වෙනවා. ඉතින් අපි ඒ ලක්ෂණ කෙටියෙන් විමසා බලමු. ඔසප් වීම නතර වීම කියන කාරණාව ගත්තම මෙය ගර්භණී කාලයේදී කාන්තාවකට ගර්භණී භාවය තහවුරු කරගන්න පුළුවන් ඊටාම වැදගත් ලක්ෂණයක් වෙනවා. ගර්භණී කාන්තාවකට තමන්ගේ ගර්භණී භාවය තහවුරු කරගන්න මාසික ඔසප් වීම නතර වුණාට පස්සේ නිවසේදී කරන මුත්‍රා පරීක්ෂණයක් මගින් හැකියාව තියෙනවා. එසේත් නැතිනම් සායනික පරීක්ෂණයක් මගින් ඔසප් වීම නතර වුණාට පස්සේ ගර්භණී භාවය තහවුරු කරගන්න පුළුවන්. මෙසේ ගර්භණී භාවය තහවුරු කරගත්ත කාන්තාවකට ගර්භණී භාවයේදී ඇතිවෙන්න පුළුවන් තවත් පොදු ලක්ෂණයක් තමයි පියයුරු වල වෙනස්කම්. ගර්භණී කාන්තාවකගේ පියයුරු මෘදු වෙන්න පුළුවන්, මොලොක් වෙන්න පුළුවන්, පියයුරු වල වෙනදට වඩා බර ගතියක් දැනෙන්න පුළුවන්, ඉන්දිකටු තුඩු වලින් අනිනවා වගේ දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි තනපුඩු වටා තියෙන කොටස අපි මේකට කියනවා ඇරියෝලාව කියලා. මේකේ පැහැය වඩා අඳුරු වෙන්න පුළුවන්. මේ තත්ත්වය ගර්භණී කාලයේදී කාන්තාවකට ඇති වෙන්න පුළුවන් සාමාන්‍ය පොදු ලක්ෂණයක්. ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි උදෑසන වමනය සහ ඔක්කාරය කියන තත්ත්වය. ගර්භණී කාලයේදී කාන්තාවකට හෝමෝනවල වෙනස්කම් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙය රාත්‍රී කාලයේ ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවකට මේ වමනය ඔක්කාරය කියන තත්ත්වය සති 12න් පස්සේ මාස 3න් පස්සේ නතර වෙනවා. නමුත් මේ තත්ත්වය සති 12ට වඩා තියෙනවා නම් හෝ අසාමාන්‍ය විදිහට තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ගර්භණී කාන්තාවකට ඇති වෙන්න පුළුවන් තවත් තත්ත්වයක් තමයි තෙහෙට්ටුව දැනීම. වෙනදා කරගෙන ගියපු ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් කරන්න බැරි වෙනවා. කයට මහන්සියක් දැනෙනවා. මලානික බවක් දැනෙනවා. මේ ගර්භණී කාලයේදී ඇතිවන සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම තමයි ගර්භණී කාන්තාවකට තවත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි නිතර නිතර මුත්‍රා පිටවීම. ගර්භණී කාලයේදී රුධිර පරිමාව වැඩි වීම නිසා වකුගඩු වලට අමතර තරලයක් සකස් කරන්න වෙනවා. මේ තත්ත්වය නිසා ගර්භණී කාන්තාවකට ගර්භණී කාලයේදී නිතර නිතර මුත්‍රා පිටවීමේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ගර්භණී කාන්තාවකට තවත් ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තමයි ආහාර අරුචිය හෝ ආහාර සංවේදීතාවය. කෝපි, මස් මාළු ඒ වගේ දේවල් සමහර කාන්තාවන්ට අප්‍රිය වෙන්න පුළුවන්. ඒ සුවඳ
අරුචියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් සමහර ආහාරවලට ආශාවක් දැනෙන්න පුළුවන්. තෘෂ්ණාවක් දැනෙන්න පුළුවන්. මෙය ගර්භණී කාලයේදී ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒ වගේම තමයි ගර්භණී කාලයේදී තවත් ඇතිවෙන තත්ත්වයක් තමයි පැල්ලම්. ඒ කියන්නේ රුධිර බිඳු එකක් දෙකක් වගේ ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වෙන්නේ කලලේ ගර්භාෂයේ තැන්පත් වීමේදී. අපි මේකට කියනවා ඉම්ප්ලාන්ටේෂන් බ්ලීඩින් කියලා. අධිරෝපණය වීමේදී ලේ බිඳු එකක් දෙකක් වගේ පිට වෙන්න පුළුවන්. නමුත් ගර්භණී කාලයේදී කවර හෝ අවස්ථාවක රුධිර පිටවීමක් සිද්ධ වෙනවා නම් එය අනිවාර්යෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ තත්ත්වයක්. ඒ වගේම තමයි ගර්භණී කාන්තාවකට තවත් ඇති වෙන්න පුළුවන් ලක්ෂණයක් තමයි මනෝභාවයේ වෙනස්කම්. ගර්භණී කාලයේදී ඇතිවෙන හෝමෝන නිසා HCG ප්‍රොජෙස්ටරෝන් වගේ හෝමෝන නිසා ගර්භණී කාන්තාවකට මානසික වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. වෙනදට වඩා දුක දැනෙන්න පුළුවන්. ඕනෑම කාරණාවක් සම්බන්ධයෙන් එයකට වඩා සංවේදී වෙන්න පුළුවන්. අධික ලෙස තරහ යන්න පුළුවන්. මේවා ගර්භණී කාලයේදී හෝමෝන වෙනස් වීම නිසා ඇතිවෙන තත්ත්ව. නමුත් මේ අසාමාන්‍ය විදිහට පෙනී යනවා නම් මේක වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ තත්ත්වයක්. ඒ වගේම තමයි මලබද්ධය. හෝමෝන වල වෙනස්කම් නිසා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට මේ තත්ත්වය නිසා ගර්භණී කාන්තාවකට මලබද්ධය ඇති වෙන්න පුළුවන්. වැසිකිලි යාමේදී අපහසු තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙය තන්තු සහිත ආහාර ගැනීමෙන් මගහරවා ගන්න පුළුවන්. එසේත් නැතිනම් සාමාන්‍යයෙන් මේ තත්ත්වය මගහැරී යනවා. මගහැරී යන්නේ නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. ඉතින් මේ කාරණා තමයි මම අද ඔයාලත් එක්ක කතා කළේ. මේ වගේ වැදගත් කාරණා දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න අපිව subscribe කරන්න. ස්තුතියි.